අයිබෝවන් යාළුවනේ ඔයාලව මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරගෙන ආවේ Charlie and the Chocolate Factory පොතේ 27 වෙනි කොටස. Mike TV රූපවාහිනියෙන් ගමන් යයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාන්න. channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම bell icon එක click කරොත් notification ගෙන්න ගන්නත් පුළුවන්. රූපවාහිනී යන්ත්‍රයෙන් චොක්ලට් යන හැටි දුටුවම මයික් ටීවී කලබල වුණා. වොංක මහත්තයා ඔහු කිව්වා ඔබට පුළුවන්ද අනික් දේවලුත් මේ විදියට හසින් යවන්න. උදාහරණයක් වශයෙන් උදේට කන ධාන්‍ය වගේ ඒවා. වොංකා කෑ ගැසුවා. ඔය අප්‍රසන්න දේ ගැන මට මතක් කරන්න එපා. ඔයා දන්නවද ඔය කෝන්ෆ්ලෙක්ස් හදන්නේ මොනවායින්ද කියලා? ඒවා හදන්නේ පැන්සල් උල් කරනකොට කටර් එකෙන් එළියට එන ලී රොඩු වලින්. කොහොම හරි ඔයාට පුළුවන් දේව චොකලට් යවුවා වගේ අහසින් යවන්න. ඔව් මට පුළුවනි. පණ පිටින් මිනිස්සුත් ඒ විදියට යවන්න පුළුවන්ද? මයික් ඇහුවා. පණ පිටින් මිනිස්සු එක තැනක ඉඳන් තවත් තැනකට අහසින් යවන්න පුළුවන්ද කියලාද ඔයා කියන්නේ? පණ පිටින් මිනිස්සු වොංකට කෑ ගැහුණා. ඔයා මේව කියන්නේ පිස්සුවෙන්ද මයික්? වොංක මහත්තයාට ඒක පුළුවන්ද බැරිද? මං අහන්නේ එච්චරයි. ළමයෝ ඔයා අහන්නේ මහා පුදුමාකාර කතාවක් නේ. රූපවාහිනී තරංග මගින් මිනිස්සු යවන්න විදුලි බලෙන් කෑලි ලක්ෂයකට කඩලා අහසින් යවන්න මං හරියට දන්නේ නැහැ. භාග වෙලාවට පුළුවන් ඇති. ඒ වුණාට මයික් එක බොහොම අවදානම් වැඩක්. ඒකේ ප්‍රතිඵල බොහොම භයානක වෙන්න පුළුවනි. වොංකා එහෙම කිව්වත් ඒ මොහොතේම මයික් ටීවී රූපවාහිනී කැමරාව තියෙන පැත්තට දුවන්න ගත්තා. මන් දිහා බලන්න. ඔව් කෑ ගැව්වේ කැමරාව තියෙන තැනට ළඟා වෙලා. මං හදන්නේ ලෝකයේ පළවෙනි සැරේට රූපවාහිනී තරංග මගින් එක තැනක ඉඳන් තවත් තැනකට යවූ පුද්ගලයා වෙන්න. බෑ. වොංක කෑ ගැහුවා. මයික් එයාගේ අම්මා කෑ ගැහුවා. නවත්තන්න ඔය පිස්සු වැඩේ. එනවා මෙහාට. ඔයා විදුලි බලයෙන් පුංචි කෑලි ලක්ෂයකට විතර කැඩේවි. ඒ වුණත් මයික්ව නවත්තන්න පුළුවන් කමක් කාටවත් තිබුණේ නෑ. මේ පිස්සු ළමයා විශාල කැමරාව ඉස්සරහට දිව්වා. දුවන ගමන් ඔහු පැන්නේ සුවිචේ දෙසට. එහෙම පනිද්දි ඔහුගේ කකුලේ වැදී එතන ඉඳපු උම්පාවන් දෙපැත්තට වීසි වුණා. අපි පසුව හමු වෙමු. එහෙම කියලා කෑ ගැව්ව මයික් ස්විච් දමලා කැමරාවේ යෝධ කාචයේ ඉදිරියට පැන්නා. විදුලියක් කොටනවා වගේ එළියක් පත්තු වී නිවි ගියා. ශබ්ද කිසිවක් නොඇසී ගියා. මයික්ගේ අම්මා ඉස්සරහට දිව්වා. ඒත් ඇය කාමරේ මැද නැවතුණා. කලින් හිටි තැන මයික් හිටියේ නැහැ. ඇගේ කටින් විලාපයක් නැගුණා. අනේ මගේ පුතා ගිහින් දෙවියන්ට ඔප්පු වෙච්චාවි. එයා ගිහින් නේන්නම් ටීවී මහත්තයා කිව්වා. වොංක මහත්තයා ඉදිරියට ඇවිත් ටීවී නෝනාගේ උර හිසෙන් අත තියලා මෙහෙම කිව්වා. දැන් ඉතින් අපි එන හැටියකට මුහුණ දෙමු. ඔයාලගේ පුංචි පුතාට කරදරයක් නොවි අනිත් පැත්තෙන් මතුවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මයික් එයාගේ අම්මා කෑ ගැහුවේ ඈත ඉන්න කෙනෙකුට කතා කරන විදිහට කට දෙපැත්තෙන් අත් දෙක තියාගෙන. ඔයා කොහෙද? මං කියන්නද දැන් එයා ඉන්නේ කොහෙද කියලා ටීවී මහත්තයා කිව්වා. එයා පුංචි කෑලි ලක්ෂයකට විතර කැඩිලා අපේ ඔළුව වලට උඩින් අහසේ පාවෙනවා. එහෙම දෙයක් කියන්නවත් එපා. මයික්ගේ අම්මා කිව්වේ අඬමින්. දැන් අපි ගිහින් රූපවාහිනිය බලමු. වොංකා කිව්වා. එයා කොයි මොහොතක හරි මතුවේවි. ටීවී මහත්තයා, නෝනා, ජෝසීයා, චාලි සහ වොංකා රූපවාහිනී යන්ත්‍රය ඉදිරියට ගියා. ඔවුන් එහි තිරය දිහා බලාගෙන හිටියේ නොයවසිල්ලෙන්. තිරය තවමත් හිස්. මෙයා හරි වෙලාවක් ගන්නවනේ මේ වැඩේට. මයික්ගේ තාත්තා කිව්වේ නළලේ දහඩිය පිස දමමින්. දෙවියනේ වොංකා කිව්වේ යට හදිසියේ යමක් මතක් වුණා වගේ. ඇයි මයික් යාගේ කෑලි මොකක්වත් අහසේ ඉතිරි කරලා එන එකක් නැහැ කියලා මං විශ්වාස කරනවා. වොංකා කිව්වා. මොකද ඒ කතාවේ තේරුම? මේක අහලා ඔයාලා බය වෙන්න උවමනා නෑ. වොංකා කිව්වා. සමහර වෙලාවට විදුලි බලයෙන් අහසේ විසිරීලා යන කෑලි වලින් ඔක්කොම ඇන්ටිනාව දිගේ රූපවාහිනියට එන්නේ නෑ. ගිය සතියේත් ඒ වැඩේ වුණා. හේතුව මොකක්ද කියලා මන් දන්නේ නැහැ. නමුත් චොක්ලට් එකකින් භාගයයි රූපවාහිනියෙන් ආවේ. ටීවී නෝනා මහා අයියෙන් හඬා වැටුණා. ඔහේ කියන්නේ මයික්ගෙන් භාගයක් විතරක් කීවි කියලාද? ඇයි කීවේ ඉකි ගසමින්. ඇඟේ උඩ කොටසවත් ආවොත් මයික්ගේ තාත්තා කිව්වා. නිශ්ශබ්ද වෙන්න. වොංකා කිව්වා. රූපවාහිනී තිරේ දිහා බලන්න මොකක් හරි වෙන්නයි හදන්නේ. රූපවාහිනී යන්ත්‍රයේ තිරේ එළිය අඩු වැඩි වුණා. ඊළඟට දිගටම ඉරි වගේ ගියා. ඊට පස්සේ ටිකෙන් ටික තිරය දීප්තිමත් වෙන්න පටන් ගත්තා. මෙන්න එනවා මයික්. වොංකා කිව්වා. ඔව් මේ එයා නේන්න. එයා සම්පූර්ණයෙන් වෙනවද? මයික්ගේ අම්මා ඇහුවා. ඒක නම් මන් දන්නේ නැහැ. වොංකා පිළිතුරු දුන්නා. තව ටිකක් වෙලා බලමු.
මුලින් රූපවාහිනී තිරේ එයාව පෙනුනේ අන්තමට. ඊළඟට තප්පරයෙන් තප්පරය එයාව පැහැදිලි වෙන්න පටන් ගත්තා. මයික් ටීවී හොඳ හිනාවක් දාගෙන අත වැනුවා. දෙවියනේ, එයා හරිම පුංචි. අඟුටු මිට්ටෙක් වගේ. මයික්ගේ තාත්තට කෑ ගැහුණා. මයික්, ඔයා සන්තෝෂෙන් ඉන්නවද? එයාගේ අම්මා ඇහුවා. ඔයාගේ ඇඟේ කෑලි මොකුත් එහෙම අඩුද? ඔයා මීට වඩා ලොකු වෙන්නේ නැද්ද? මයික්ගේ තාත්තා ඇහුවා. මයික් පුතේ මට කතා කරන්න. අම්මා කිව්වා. මොනවා හරි කියන්න පුතේ. ඔයා සනීපෙන් ඉන්නවා කියන්න. මීයක් ඇඳිලි ගන්නවා වගේ බොහොම අඩු ශබ්දයක් රූපවාහිනියෙන් ඇහුණා. හලෝ අම්මේ තාත්තේ මන් දිහා බලන්න. රූපවාහිනියාව පළවෙනි එක්කෙනා මන් නේද? ඉක්මනට යාව අතට ගන්න. වොංකා කිව්වා. ඉක්මන් කරන්න. ටීවී නෝන රූපවාහිනිය තිරේ අත ගාලා පුතාව ගත්තා. ඇගේ අත්ලට. හුරේ වොංකා කෑ ගැහුවා. එයා සම්පූර්ණයෙන්ම එළියට ඇවිත්. කෑලි මොකුත් අඩු නෑ. එයාට කිසි කරදරයක් නෑ. මොකක්? මයික්ගේ අම්මා කෑ ගැහුවා. මේ ළමයට මොකුත් කරදරයක් නෑ කියලාද තමුස කිව්වේ? දැන් අම්මගේ අතලේ මයික් එහෙම දුවනවා. ਉਹ පිස්තෝල අරගෙන හසට වෙඩි තියමින් එහෙම පනිනවා. එයාගේ උස අඟලකට වඩා වැඩි උනේ නැහැ. එයා සම්පූර්ණයෙන්ම පුංචි වෙලා ඇකිලිලා ටීවී මහත්තයා කිව්වා. ඒක ඇත්ත. වොංකා කිව්වා. ඇයි ඔබ හිතුවේ මොකක් වේවි කියලාද? මේක හරි භයානක දෙයක් නේ. දැන් අපි මොකද කරන්නේ? මයික්ගේ අම්මා ඇහුවා. මේ විදිහට මෙයාව පාසල් අරින්නේ කොහමද? මෙහෙම ගියොත් අනෙක් ළමයින්ට මෙයාව පෑගේවි. ටීවී නෝනා එක එක ගහ හඬන්න පටන් ගත්තා. මට පුළුවන් රූපවාහිනිය බලන්න. මයික් කිව්වේ මීයෙකුගේ හඬේ. මතක් කරන්න එපා. මයික්ගේ තාත්තා කිව්වා. මං ගෙදර ගිය ගමන් රූපවාහිනිය ජනේලෙන් එළියට විසි කරනවා. අපිව විනාශ කළේ ඔය යක්ෂ රූපවාහිනිය තමයි. මේක ඇහුණ ගමන් මයික් ටීවීට හරියට කේන්ති ගියා. අම්මගේ අත උඩ ඉන්න ගමන් එයා කෑ ගහමින් එහා මෙහා දිව්වේ තරහෙන්. අම්මගේ ඇඟිල්ල කපන්නත් හැදුවා. මට ඕන ටෙලිවිෂන් බලන්න. එයා නැවත නැවතත් ඒකම දෙඩෙව්වා. මට ඕන ටෙලිවිෂන් බලන්න. මට ඕන ටෙලිවිෂන් බලන්න. මට ඕන ටෙලිවිෂන් බලන්න. කෝකව මෙහාට දෙන්න මයික්ගේ තාත්තා කිව්වා. කියලා අම්මා අතින් මයික්ව අරගෙන කබායේ උඩ සාක්කුවට දමා ගත්තා. ඊළඟට මයික්ගේ කරච්චලේ එළියට නොහැෙන්න උඩින් ලේන්සුවකුත් දමා ගත්තා. ඒත් මයික්ගේ කෑ කැහිල්ල අඩු උනේ නැහැ. ਉਹ සාක්කුවෙන් එළියට එන දඟලන හැටි එළියට පෙනුණා. අනේ වොංකා මහත්තයා, මයික්ගේ අම්මා කිව්වේ කනගාටුවෙන්. අපි කොහොමද කොළුවව කලින් හිටි තරමට ලොකු කරගන්නේ? ඒකට අපි මොකක් කළොත්ද හොඳ? කියමින් වොංකා රැවුල කසමින් කල්පනා කරන්න පටන් ගත්තා. මේක ටිකක් අමාරු වැඩක්. පුංචි ළමයි නම් රබර් වගේ හොඳට ඇදෙනවා. අපි මිනිහව යාන්ත්‍රයකට දාලා ඇදලා බලමු. අපි ළඟ විශේෂ යන්ත්‍රයක් තියෙනවා. චුයින්ගම් වල ඇදෙන ප්‍රමාණය පරීක්ෂා කරලා බලන්න. ඒකට දාලා ඇද්දොත් භාග වෙලාවට මයික් කලින් ගාන්ටම හිටීවි. බොහොම ස්තුතියි. ටීවී නෝනා කිව්වා. අපොයි සුළු දෙයක් නේ නෝනා. වොංකා පිළිතුරු දුන්නා. ඔහේ හිතන්නේ ළමයා කොයිතරම් දික් වේවි කියලාද? ඒක කියන්න බෑ. වොංකා කිව්වා. සමහර විට හැතැම්ම ගණනක් දික් වේවි. කවුද දන්නේ? හැබැයි යා බොහොම කෙට්ටු වෙන්නත් ඉඩ තියෙනවා. ඔහේ කියන්නේ චුයින්ගම් ඇද්දාම වගේ කෙට්ටු වෙලා දික් වේවි කියලාද? අන්න හරියට හරි. ඉතින් කෙට්ටු වෙන එකට අපි මොනවද කරන්න ඕනේ? ඒක නම් මට හිතා ගන්න අමාරුයි. වොංකා කිව්වා. කමක් නෑ අපිට පුළුවන් යාව මහත් කරගන්න. ඒකට කරන්න තියෙන්නේ මගේ සුපිරි විටමින් අඩංගු චොකලට් දවසට 3 සැරයක් කන්න දෙන එක. ඒ චොකලට් එකේ තියෙනවා විටමින් A වල ඉඳලා Z වලට යනතුරු ඔක්කොම විටමින්. ඒකේ නැත්තේ මොනවද? විටමින් S වගේ විටමින් H නෑ. විටමින් S වලට ලෙඩ වෙනවා. විටමින් H වලට හරකුන්ගේ වගේ ඔළුවේ අන් දෙකක් එනවා. ඒ ඔක්කොටම වඩා මගේ චොකලට් එකේ තියෙනවා අති විශේෂ දුර්ලභ විටමින් වර්ගයක්. ඒක තමයි වොංකා විටමින් එක. ඒකෙන් මොකද්ද සිදු වෙන්නේ? ඒකෙන් ළමයින්ගේ කකුලේ ඇඟිලි දික් වෙනවා. හරියට අතේ ඇඟිලි වගේ ලස්සනට හීනියට දික් වෙනවා. අනේ ඒ විටමින් එක නම් එපා. ටීවී නෝනා කිව්වා. පිස්සු කතා කරන්න එපා නෝනා. වොංකා කිව්වා. කකුලේ ඇඟිලි එහෙම දික් වෙන එක හරි ප්‍රයෝජනවත්. එතකොට එයාට කකුල් දෙකේ ඇඟිලි වලුත් පියානෝ ගහන්න පුළුවනි. ඒ වුණත් වොංකා මහත්තයෝ මාත් එක්ක තර්ක කරන්න එන්න එපා නෝනා. කරුණා කරලා එහෙම කිව් වොංකා ඇඟිලි දෙකක් එකට වද්දලා ශබ්දයක් කළා. උම්පා ලුම්පාවෙක් දුවගෙන ආවා. කොලයක් අරගෙන මොනවාදෝ ලිව් වොංකා ඒක උම්පා ලුම්පාවට දුන්නා. මගේ මේ උපදෙස් වල හැටියට කටයුතු කරන්න ඒ ළමයා ඉන්නවර මහත්තයාගේ සාක්කුවේ. එහෙනම් ටීවී නෝනයි මහත්තයයි මෙයා එක්ක යන්න. ඔය තරමට මූණු නරක් කරගන්න එපා. ආයුබෝවන්. කාමරයේ කෙළවර යෝධ කැමරාව වටේ ඉඳපු උම්පා ලුම්පාව දැන් සින්දුවක් පටන් ගන්න සූදානම් වුණා. නැවත 28 වෙනි කොටසෙන් හම්බ වෙමු. එතකන් ආයුබෝවන්.